හයි ගයිස් හැමතිස්සම බබල් ටී හොයාගෙන shops වලට නංගිට ගෙදරම බබල් ටියක් හදලා හැමදාම අපි බබල් ටී බොන්නේ එළියට ගිහිල්ලානේ අද මම හිතුවා බබල් ටී ගෙදරම හදලා බොනවා කියලා. ඉතින් මේ බබල් ටී flavors ඔක්කොම මම order කරේ බබල් බෙයා page එකේ. ඉතින් යාළුවා drink එකට අමතරව බෝබාස් cups සහ straws උත් ඔයාලගේ ගෙදරට මේවා මම මෙයාලගෙන් order කරේ ෆලූඩා Thai milk tea ice coffee සහ chocolate කියන flavors. දැන් ඉතින් බබල් ටී බොන්නේ කොළඹටම එන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ගෙදරටම order කරලා හදාගෙන. ඉතින් මුලින්ම එයාලා එවනේ බෝබා ටික අපි විනාඩි 2ක් තම්බ ගන්න ඕනේ. ඉතින් ඒක තැම්බෙනකම් මම drink powders ටික වෙන වෙනම කප්ස් හතරකට දාගෙන ඒකට උණු වතුර චුට්ටක් දාලා හොඳට මික්ස් කරගත්තා. ඉතින් මෙයාලා කප්ස් ස්ට්‍රෝස් වගේ හැමදේම දෙන නිසා මේ වැඩේ කරගන්න හරිම ලේසි. ඒ වගේම මම බබල්ස් වලට තෝරගත්ත ටැපියෝකා බබල්ස්. ඉතින් ඒ ටික තැඹුණාට පස්සේ මම වෙන වෙනම කප්ස් හතරකට පොඩ දාගත්තා. ඊට පස්සේ අයිස් කොෆි එකටයි චොක්ලට් එකටයි කූල් වතුර දාගෙන ෆලූඩා එකටයි Thai milk tea එකටයි ෆ්‍රෙෂ් මිල්ක් දාගන්න ඕනේ. හැබැයි Thai tea එකේ තියෙන තේකොළ ටික ඔයාලට වෙනම පෙරා ගන්න වෙනවා. ඒක පෙරාගත්තට පස්සේ ඔයාලට මේකේ මධ්‍ය අඩුපාඩු බලලා කැමති නම් අයිස් වගේම සීනි උනත් දාගන්න පුළුවන්. ඒක ඔයාලගේ රස සහ ඔයාලට අවශ්‍ය විදිහට කරගන්නවා නම් ගොඩක් හොඳයි. ඔන්න ඉතින් දැන් මම මගේ බබල් ටීස් හතර හදලා ඉවරයි. එහෙනම් නංගිටත් එන්න කියලා මම මේ හදපු බබල් ටීස් හතර රස කොහොමද කියලා බලමු. ඉතින් පේනවානේ යානම් හරිම එක්සයිටඩ් මේ බබල් ටීස් try කරන එක. එහෙනම් අපි බලමු එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. ඉතින් ෆලූඩා ඩ්‍රින්ක් එක නම් ජනෂ 8 out of 10 දුන්නා. ඊළඟට එයා try කරන්නේ Thai milk tea එක. මම නම් හිතන්නේ එයාට ඒක වැඩි සෙට් උනේ නැහැ. ඒ නිසා එයා ඒකට දුන්නේ 5 out of 10. ඒක try කරාට පස්සේ මම ජනුට ඊළඟට දුන්නේ ice coffee flavor එක. එයා ඒක try කළා ඒකට 7 out of 10. එයා අන්තිමටම try කරේ chocolate flavor එක. එයා ඒක try කළා ඒකට 7 out of 10. ඉතින් එයා හතරෙන් මාසනේ ෆලූඩා and chocolate flavors දෙකට. අන්තිමට මෙතින් හදපු මම try නොකර බෑනේ. ඉතින් මම ඒවා try කරලා food review කරනවා වගේ reactions ටිකක් දුන්නා. අපි දෙන්නට හිනා අපි දෙන්න කරන reactions දෙන්න. අතරම කිව්වොත් මේ bubble teas පාටම රහයි වගේම ගෙදරම හදාන් බීපු නිසා පොඩි natural vibe එකකුත් තියෙනවා. අදම ඔයත් bubble bear එකෙන් try කරන්න.